JLPT N4 සහ N3 වලට එන්න පුළුවන් කන්ජි කීපයක් අරන් තමයි අද ආවේ. මේ කන්ජිය තනි කන්ජි විදියට එන්නේ නැහැ. ගොඩක් වෙලාවට එන්නේ වචනයක් විදියට. ඒක නිසා මේ එක කන්ජියක් ඔයාලට පේන ගත්තට පස්සේ මම තප්පර කීපයක් දෙන්නම් ඔයාලට. හිතලා බලන්න ඔයාලට මතක් කරගන්න පුළුවන්ද කියලා. මේ කන්ජිය එන වචනයක් එහෙම නැත්නම් ඒ වචනේ කියන්නේ කොහොමද? එහෙම නැත්නම් අඩුම ගානේ මේ වචනේ තේරුම මොකක්ද කියලා හිතන්න. ඔයාලට තප්පර කීපයක් දෙන්නම්. ඊට පස්සේ අපි උත්තරේට යමු. පළවෙනි කන්ජිය මේක. අනි කියන එක තමයි මේ. අනි කියන්නේ elder brother කියන්නේ වැඩිමහල් අයියා, වැඩිමහල් සහෝදරයා කියන එක. ෆුයු කියන්නේ winter. සීත කාලයට තමයි ෆුයු කියන්නේ. ෆුයු යසුමි කියන්නේ සීත කාලයේ එන නිවාඩුව. ෆුයු යසුමි. සුමු කියන්නේ ජීවත් වෙනවට දොකොනි සුන්දෙ ඉමස්කා කොහෙද ඉන්නේ කියන එක. ඊළඟ එක තමයි ජූෂෝ. ජූෂෝ කියන්නේ ඇඩ්‍රස් එකට. තොකුබෙත්සු කියන්නේ විශේෂිත කියන එක. තොකුබෙත්සු එකේ දෙවනි කන්ජිය තමයි මේක. ඊළඟ එක බෙත්සු. මේ බෙත්සු කියන එකේ දෙවනියට තියෙන කන්ජිය ඇවිල්ලා පළවෙනියට තියෙන කන්ජියම රිපීට් වෙන අවස්ථාවෙන් වලදී ඒ කන්ජිය අපහු ඒ විදිහටම ලියන්න ඕනේ නැති වෙන්න මෙන්න මේක පාවිච්චි කරන එක නිසා මෙන්න මේ සිම්බල් එක තිබ්බොත් මතක තියාගන්න. ඒ කියන්නේ පළවෙනි කන්ජියම රිපීට් වෙනවා කියන එක දෙවනි තැනටත්. මේක ප්‍රොනවුන්ස් කරන්නේ බෙත්සු වෙන වෙනම. බෙත්සු වෙන වෙනම. මේක ගොඩක් පාවිච්චි වෙනවා. ඉතින් ඔයාලට පේනවා ගොඩක් උදාහරණ තියෙනවා. පළවෙනි එක තමයි ඉජෝ. ඉජෝ කියන්නේ ඉවරයි කියන එක. ඉහත කියන එකත් මේකේ තේරුමක්. ඉජෝ දෙස් කියන්නේ ඉවරයි කියන එක ලියුමක් හෝ එහෙම නැත්නම් ලියුමකටත් වඩා ඔයාලට ගොඩක්ම යම් දෙයක් ඔයාලා එක්ස්ප්ලেইন කරලා ඉවරලා අන්තිමට ඔයා ඉවරයි කියන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඉජෝ දෙස් කියලා. ඊළඟ එක ඉගයි. ඉගයි කියන්නේ මේ ඇරෙන්න කියන එක. ඉගයි. ඊළඟ එක ඉකා කියන්නේ පහත කියන එක. ඉජෝ වල විරුද්ධ පදේ වගේ ගන්නත් පුළුවන් ඉකා කියන එක. ඊළඟ එක ඉනයි කියන්නේ විතින් කියන එක, ඇතුළත කියන එක. උදාහරණයක් විදියට ජුප්පුන් ඉනයි කියන්නේ විනාඩි 10ක් ඇතුළත. ජුප්පුන් ඉනයි. ඉචිචිකන් ඉනයි කියන්නේ පැයක් ඇතුළත. වගේ වෙලාවක් සමග තමයි මේක ගොඩක් වෙලාවට යූස් වෙන්නේ. කරිරු කියන්නේ ණයට ගන්නවට. සල්ලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මකණයක්, පොතක්, පැන්සලක් වෙන්න පුළුවන්. ණයට ගන්නවට. tsukau කියන්නේ පාවිච්චි කරනවට. tsukau. කියෝතෝ වල ටෝකියෝ වල දෙවනි කන්ජිය. කියෝතෝ වල පළවෙනි කන්ජිය මේ තියෙන්නේ. හිකුයි කියන්නේ පහත් කියන එක. පහතයි කියන එක. ගොඩක් වෙලාවට උසාක් මනේදී තමයි හිකුයි කියන එක පාවිච්චි කරන්නේ. සෙකයි කියන්නේ ලෝකයට. සෙකයි වල සෙදයි කියන්නේ ජෙනරේෂන් එකට. සෙදයි. හතරකු කියන්නේ වැඩ කරනවට. වැඩ කියන්නේ වැඩ කරනවට හතරකු. හතරකිමස්. නොරු කියන්නේ නගිනවට බස් එකකට, ඒ වගේම ට්‍රේන් එකකට වගේ නගිනවට කියන්න පුළුවන් නොරු. නොරිමොනෝ කියන්නේ වාහන වලට. නොරිමොනෝ. හිකාරි කියන්නේ ලයිට් එකට. හිකාරි. තුකුරු කියන්නේ ක්‍රියේට් කරනවට, යමක් හදනවට.
ඊළඟ එක සක්කා කියන්නේ author කියන්නේ කවියක් හෝ එහෙම නැත්නම් පොතක් හෝ ලියන කෙනාට කතුවරයා කියන අදහස සක්කා. සුකුරු කියන එක ගොඩක් පාවිච්චි වෙනවා. ඒක නිසා මතක තියාගන්න. මේක කලිනුත් ආවා. ජිදයි කියන එක ජිදයි කියන්නේ period of කියන එක කාලයක් කියන එක. මතක නම් සෙදයි කියන එකේ තමයි මේ දයි කියන එක මීට කලින් අපිට ආවේ. සෙදයි කියන්නේ generation එක. ජිදයි කියන්නේ කාල සීමාව. shigoto වල shigoto කොතෝ කියන එක. shigoto කියන්නේ work කියන එක මේක කලින් ආවා. අනිත් එක kaji කියන්නේ fire ගින්නට kaji කියනවා. මොතො කියන්නේ ඔරිජිනලි කියන එක එහෙම නැත්නම් මුල ඉඳන් වගේ අදහසක් තමයි මොතො. මේ දෙවෙනි කන්ජියත් අපිට දෙවෙනි සිම්බල් එකත් අපිට කලින් ආවා. පළවෙනි කන්ජියම දෙවෙනි තැනට රිපීට් වෙදි තමයි මේ සිම්බල් එක පාවිච්චි කරන්නේ මොතො. ඊළඟ එක ගෙන්කි කියන්නේ හෙල්ත් කියන එක ගෙන්කි. කිරු කියන්නේ කපනවට. ඊළඟ එක තයිසෙට්සු කියන්නේ වැදගත්. තයිසෙට්සු important කියන එක. ඊළඟ එක කිත්තේ කියන්නේ ස්ටෑම්ප් මුද්දර වලට. ෆුබෙන් කියන්නේ inconvenience. බෙන්ජි කියන එක විරුද්ධ වචනය තමයි මේ ෆුබෙන් කියන්නේ inconvenience. අපහසුතාවය. පහසු නැතිකම වගේ අදහසක් ෆුබෙන් කියන්නේ. කරදා කියන්නේ ශරීරයට. ඊළඟ එක හොන්තයි කියන්නේ රියල් ෆෝම් එකට. උත්සුෂි කියන්නේ කොපි කියන එක. කොපි එකක් ගන්නවට. shigoto කියන්නේ වැඩවලට. chikara කියන්නේ ශක්තිය එහෙම නැත්නම් පවර් එක කියන එක chikara. සෙන්ජොකු කියන්නේ කෙනෙක්ගේ සම්පූර්ණ ශක්තිය කියන එක සෙන්ජොකු. ශුජින් කියන්නේ හස්බන්ඩ් කියන එක. ෆුසොකු කියන්නේ මදි තරිනයි කියන එක ෆුසොකු. ෆුවන් කියන්නේ ඇන්සයිටි එහෙම නැත්නම් බිය වගේ අදහසක් ෆුවන්. ශෂින් කියන්නේ ෆොටෝ එකට.